ආයුබෝවන්. අපි හැමදාම වගේ කතා කරන්නේ සරල උත්තර දෙන AI ගැනනේ. ඒත් අද ටිකක් එහාට ගිහින් සංකීර්ණ වැඩක් AI එකකින් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන බලමු. Perplexity AI වල අලුත්ම labs ගැන තමයි කතාව. ඔව් මේක අර ප්‍රෝග්‍රාහකින්ට එයාලා දීපු අලුත් විශේෂංගයක්. හරියටම අපිට ලැබිලා තියෙන මූලාශ්‍රවල කියවෙන විදිහට නම් මේක හරියට දක්ෂ රිසර්චර් කෙනෙක්, ඇනලිස්ට් කෙනෙක්, සමහර විට පොඩි ඩෙවලොපර් කෙනෙක් එහෙම එකට එකතු වුණු කණ්ඩායමක් වගේලු. දත්ත වාර්තා, ප්‍රෙසන්ටේෂන්ස්, ඉන්ටරැක්ටිව් ඩෑෂ්බෝඩ්ස් පවා හදන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් බලමුකෝ මේ ලැබ්ස් කියන්නේ අතරම මොකක්ද, කොහොමද වැඩ කරන්නේ, අනිත් AI එක බලද්දී කොතනද ඉන්නේ කියලා. හොඳයි. එහෙනම් මුලින්ම අහන්න ඕන මේ ලැබ්ස් කියන එක Perplexity වල සාමාන්‍ය සර්ච් එකෙන් හරි අර යාලගේ රිසර්ච් මෝඩ් එක තියෙන්නේ ඒකෙන් හරි වෙනස් වෙන්නේ කොහොමද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ලැබ්ස් කියන්නේ අර සර්ච් එකක් වගේ ක්ෂණික දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණ ස්වයංක්‍රීය සැසියක්. සැසියක්. පෙක්ෂව ටිකක් දිග කාලයක් නේද? ඔව් ඒක තමයි. මොකද මේ කාලය ඇතුළත ලැබ්ස් කරන්නේ ගැඹුරු වෙබ් පිරික්සුමක් ඊට පස්සේ අවශ්‍ය නම් කෝඩ් එක්සිකියුෂන් එකක් පවා කරනවා. කෝඩ් එක්සිකියුෂන් ඒ කියන්නේ Python වගේ කෝඩ් එකක් ලියලා ඒක රන් කරලා සමහර විට දත්ත විශ්ලේෂණය කරන්න, graph එකක් හදන්න වගේ දේවල් කරලා අවසාන ප්‍රතිඵලය දෙනවා. ඉතින් අන්තිමට ලැබෙන්නේ නිකන් ටෙක්ස්ට් එකක් නෙවෙයි. report එකක්, spreadsheet එකක්, dashboard එකක්, සමහර වෙලාවට පොඩි web app එකක් වගේ භාවිතා කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ asset එකක්. හරි. එතකොට සර්ච් එකයි රිසර්ච් මෝඩ් එකයි. සර්ච් එක ඉක්මන් ෆැක්ට් එකක් හොයාගන්න, රිසර්ච් මෝඩ් එක තොරතුරු ටිකක් එකතු කරලා සාරාංශයක් ගන්න. හැබැයි ලැබ්ස් කියන්නේ පැහැදිලිවම යමක් නිර්මාණය කරන එකක්, ප්‍රොඩක්ෂන් පැත්තට බරයි. තේරුණා. මූලාශ්‍රවල කියන විදිහට Claude 4 Opus වගේ අර දැනට තියෙන ප්‍රබලම රීසනින් මොඩල්ස් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සෑහෙන්න ඇඩ්වාන්ස් වැඩක්. අර උදාහරණ ටිකක් තිබ්බනේ මූලාශ්‍රවල. මොකද අර වෙළඳ උපාය මාර්ග ඩෑෂ්බෝඩ් එකක්. ඔව්. අඟහරු ගැන නොයි ස්ටයිල් සයිෆයි ෆිල්ම් කොන්සෙප්ට් එකක් ස්ටෝරි බෝඩ්ස් එක්කම හදන එක. ඔව් ඒකත් තිබ්බා. ගෝලීය ආර්ථික දර්ශක ට්‍රැකර් එකක් වගේ දේවල්. අනික මට හිතුණු විශේෂ දෙයක් තමයි අර නිකන් වචන ගොඩක් නැතුව කෙලින්ම charts, graphs, images වගේ දෘශ්‍ය දේවල් එක්ක ප්‍රතිඵල දෙන එක. හරියටම. ඒකට හේතුව තමයි ලැබ්ස් වල තියෙන agentic ස්වභාවය කියන එක. ඒ කියන්නේ අපි සංකීර්ණ ඉල්ලීමක් දුන්නම ලැබ්ස් එක ඒක තනියම පියවර ගොඩකට කඩනවා. තනියම. ඔව් ස්වයංක්‍රීයව. තොරතුරු හොයනවා, කියවනවා, විශ්ලේෂණය කරනවා, සමහර විට කෝඩ් ලියනවා, රන් කරනවා, අන්තිමට report එක හදනවා. මේ ඔක්කොම සම්බන්ධීකරණය කරනවා. හරිම පුදුමයි. කියලා ටැබ් එකක් තියෙනවා. අර ඉන්ටරැක්ටිව් ඩෑෂ්බෝඩ්ස් වගේ ඒවා පෙන්වන්න ඇප් කියලා වෙනම ටැබ් එකක් තියෙනවා. Forbes, CNBC වගේ තැන්වලින් තොරතුරු ගන්න බවත් පේනවා. විශ්වාසනීය තැන්වලින්. ඔව්. ඉතින් මේක සර්ච් කරනවට වඩා ඇත්තටම යමක් හදන මෙවලමක්. හරි. එතකොට අපි මේක අනිත් ප්‍රධාන ක්‍රීඩකයෝ එක්ක ටිකක් හසඳමු. ChatGPT, Google Search, then අලුතෙන් එන Grok, Gemini වගේ ඒවායේ රිසර්ච් හැකියාවන් එක්ක බලද්දි labs කොතනද එන්නේ? සැසදීම් කරලා බලද්දි පේන දෙයක් තමයි ලැබ්ස් වලින් ලැබෙන ප්‍රතිඵල සාමාන්‍යයෙන් ගොඩක් සවිස්තරාත්මකයි, හොඳට ස්ට්‍රක්චර් වෙලා තියෙනවා. අනික අර විෂුවල්ස් පැත්ත ගොඩක් ශක්තිමත්. charts, graphs එහෙම එක්කෙනවා. වැදගත්ම දේ මූලාශ්‍රය හරියට සයිට් කරනවා. ඒ වගේම අර files, codes, snippets වගේ assets බා ගන්න දෙනවා. ඒක ලොකු දෙයක්. අනිත් tools සමහර වෙලාවට ගැඹුරු පර්යවේක්ෂණයක් ඉල්ලුවත් දෙන්නේ ටෙක්ස්ට් සමරි එකක් විතරයි. visuals ඉල්ලුවත් සමහර වෙලාවට මග හැරෙනවා. එතකොට අර වෙලාව විනාඩි 10ක් විතර යන එක. ඔව් ඒක ඇත්ත. ලැබ්ස් වලට අනිවාර්යයෙන්ම කාලයක් යනවා. මොකද ඒක කරන වැඩේ සංකීර්ණයි. හැබැයි ඒ කාලය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය ගැඹුරයි, ගුණාත්මකභාවයයි ගොඩක් වැඩි කියලා තමයි පේන්නේ. මෙතන ඇත්තටම වෙන්නේ AI එක තොරතුරු හොයන තැනෙන්නේ යමක් නිර්මාණය කරන ක්‍රියේෂන් සහ සම්පූර්ණ ක්‍රියාවලියක් සම්බන්ධීකරණය කරන ඕකස්ට්‍රේෂන් තැනට යන එක වගේ. තේරුණා. අපි ප්‍රායෝගික පැත්තට හැරුණොත් මේ ලැබ්ස් ෆීචර් එක ප්‍රෝ අයට විතරයි කියවනේ. ඒ කියන්නේ $20ක මාසික ගාස්තුවක් තියෙනවා. ඔව් දැනට එමයයි වෙබ් එකේ මොබයිල් ඇප්ස් වලයි තියෙනවා ඩෙස්ක්ටොප් ඇප් එකක් තියෙනවා කියනවා.
මේක perplexity සමාගමේ ලොකු plan එකක කොටසක් කියලා හිතනව නේද? enterprise පැත්තට යන එක search වලින් එහාට යන එක වගේ. වෙන්න පුළුවන්. ඒක තාම පැහැදිලි නෑ හරියටම. ඒත් මේ වගේ ෆීචර්ස් වලින් ඒ වගේ අරමුණ වලට යන්න ලේසි. එතකොට ඇත්තටම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කාටද? මොන වගේ අඩකටද මේක හරියන්නේ? හිතන්නකෝ ඔයාට සංකීර්ණ මාතෘකාවක් ගැන ඉක්මනට ලොකු අවබෝධයක් ගන්න ඕනේ. නැත්තම් රිපෝට් එකක් ලියා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් data set එකක් දීලා ඒක ඇනලයිස් කරලා ඉන්සයිට්ස් ගන්න ඕනේ. ඒ වගේ කෙනෙකුට මේක ගොඩක් වටිනවා. මොකද එකේට software පාවිච්චි කර ඉන්නේ නැතුව එකම තැනකින් එක prompt එකකින් වැඩේ පටන් අරන් report එකක් හරි dashboard එකක් හරි දක්වා යන්න පුළුවන්. ඒක නම් ලොකු පහසුවක්. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ මේක තාම අලුත් තාක්ෂණයක් දියුණු වෙමින් පවතින්නේ. ඉතින් හැම ප්‍රතිඵලයක්ම 100%ක් නිවැරදි පරිපූර්ණ නොවෙන්න පුළුවන්. ඒක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒකත් ඇත්ත. එහෙනම් සාරාංශයක් විදිහට කිව්වොත් perplexity labs කියන්නේ අර සාමාන්‍ය ප්‍රශ්නෝත්තර වලින් එහාට ගිහින් ටිකක් සංකීර්ණ ගැඹුරු කාර්යයන් වලට හදපු AI සහායකයෙක්. reports, dashboards වගේ දේවල් හදන්න පුරුවන්. ඔව්. හැබැයි ඒකට ටිකක් වෙලා යනවා. අර කිව්වා වගේ විනාඩි 10ක් විතර බලන් ඉන්න වෙනවා. හරියටම. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න දෙන්න. කියන්න. දැන් බලන්න පර්යේෂණය කරන එක, දත්ත විශ්ලේෂණය කරන එක, කෝඩින් කරන එක, විෂුවලයිසේෂන් හදන්න එක මේ ඔක්කොම එකම ප්‍රොම්ප්ට් එකකින් ලැබ්ස් වලට කරන්න පුරුවන් නම් ඉස්සර මේ වගේ වැඩකට සම්පූර්ණ කණ්ඩායමක් ඕන වුණා. නැත්තම් විවිධ එක්ස්පර්ට්ස්ලා ඕන වුණා. එහෙම බලද්දී තනි පුද්ගලයෙකුට අනාගතයේදී මේ වගේ ටූල්ස් පාවිච්චි කරලා මොන වගේ අලුත් සංකීර්ණ ප්‍රශ්නවලට උත්තර හොයන්න එහෙමත් නැත්නම් මොන වගේ අලුත් නිර්මාණාත්මක ප්‍රොජෙක්ට් කරන්න හැකියාව ලැබෙයිද?